මේ දින්නේ බංකරයක්. මගේ තරහකාරයෝ දෙන්නේ. ආයි හරි. ඉතින් මුන් දෙන්න මම අද වහලා දානවා මේක ඇතුලේ. ඉතින් මම අද චැලෙන්ජ් එක කරන්නේ මේක ඊටමදි. එහෙනම් අපි මුන් දෙන්න වහමු ඉතින්. මොකද කියන්නේ? මොකද මේ අවස්ථාව කියන්නේ? ඒ වහන්න එපා. අපි ඔයලයි. ඒ හරි ආන්නේ වහන බලලා දැන්නේ. මගේ කැම් කාර්යය විතරයි අද ඉතුරු ඔව් ඉතින් ඔයාලා බෑ නැති මොකක්ද උනේ කියලා. ඉතින් මේ තියෙන බටයක් මේ මගේ තරහකාරයෝ දෙන්නෙක්. ඉතින් මුන් දෙන්නා මං අද හිර කරා යාළුවනේ. ඉතින් මුන්ට ටාස්ක් දෙතුනකුත් තියෙන අවසාන වෙනකන් ඉන්න. යාළුවනේ ඉතින් මුන් දෙන්නට අපි කැම්මයක් දීලා දෙනවාට මේ දැන් ඉතින් විස්තර දැන හන මුන් දෙන්නගේ අත්තිකොම දීලා එන අපි මුන් දෙන්න බලන්න. Hi guys බලන්නකෝ මේ කට්ටිය අපුව දාලා මේකට වහල් තියෙන ඉන්නත් බෑ හිර වෙලා මේ බලන්න මේක ඇතුලේ පොඩි මේ ඉන්න අපේ අමාත් එක චලන ඇවිල්ලා ඉන්න කළුවරයි ටෝච් එක වලට ගහමු. අපි දැන් මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ guys. අපිට මේකට ඉන්න දීලා තියෙන ටෝච් එකකුයි බෝලෙකුයි වතුර බෝතලෙකුයි විතරයි guys දීලා තියෙන්නේ. බලන්න අපිට ඉන්නත් බෑ නැමිලා ඉන්නේ හොඳටම අමාරුයි අපිට. කෑමත් නෑ මුන් දීලා මේ ලෝ බජට් එක කරන්නේ මේවා. යාළුවනේ මෙන්න ඉතින් අපි වහලා තියෙන්නේ. ඔයාලා පේන ඇති මේ හරිය වහලා තියෙන්නේ බංකරේ. මෙන්න මේ ලයින් එක. ඉතින් අපි බලමු මුන් දෙන්න කොහම අපි වද දෙනවා මුන්ට නිකන් ඉන්න දෙන්නේ අපි කොයි වෙලාවවත් අපි මුන්ට දසවද දෙනවා මේකෙන් බොනින්ම එළියට එන එකට අපි දෙයාවක් දෙනවා ඒක අපේ සංස්කෘතිය අපි යමු ඉතින් මේ වටේට ගත්තොත් මේක පොඩි ඉඩක් තියෙන යාළු මේක බලන්න ඉතින් මුන්ට ඉතින් වද දෙන්න ඕනේ මේ ආකාරයටවත් හරි අත්‍යවශ්‍ය හරි යාළුවනේ ඉතින් පොඩ්ඩක් අවුල් ඇති ගණන් ගන්න එපා. ඉතින් අපි ලෝ බජට් එකෙන් මේකට ටික් කරගෙන යන්නේ. ෂේප් එකේ ඉතින් මේ හින්දා views ටිකක් දාලා like එකක් දාලා subscribe කරලා දාලා ගමු. ගැම්මරේ ඉතින් මුන්ට දැන් පළවෙනි දෙයක් දෙන්න යන්නේ වද දෙනවා දස්වද. පොල්ලක් තියනවා ගහන්න මම තියෙන්නේ ඉතින් වද දෙනවා අද. ඉතනේ හරි. ඉන්න පුළුවන්ද? ලෝන් කාර් දෙනා මේක ඇතුලේ. දන්නවනේ ඔයාලට ලෝන් කාර් දෙන්න. ඔයාලා කැම්මේ බලන්න යාළුවනේ මේ එළියෙන් ගහනවා අපිට. ඒක නම් හරි අසාධාරණ වැඩ. අන්න ආයි වතුර ගන්න. අඩු ඒක. යා බලු වැඩ හොඳේ. මොනාරි කියන්නේ ඔය? එකෙක් ඉන්නවා සමාධිය ඇවිල්ලා ඉන්නේ. ඔබ ගණන් ගන්න එපා. දන්න ඇත්සේ ඉන් කැම් ඕන් කරනුත් නෑ සිදුරත් තිනට මේ පැත්තින් උස්මාන පුළුවන්ද කැම්මුන් කරන්නේ ප්ලාස් ලයිට් ඔන් කර ටෝච් ඇදීල තියන්න යාළුනේ අපි උන්ගේ ටෝච් එක දැන් පෙන්නයුම් ඉතින් අපි තව ටිකකින් හම්බෙ මුන්ට දසවද දෙනවා අද වතුර පාරකුත් ගහනවා පස් ගහනවා ඔක්කොම කරන හරි එකෙක් හරි එළියට ගන්න ඕනේ එතකොට තමයි අපේ ඉතින් දැන් ටිකක් වෙලා ගින් දැන් පැයකට ආසන්න කාලා ගිහින් තියෙන තාම රස්නේ මන් ටිකක් බැලුවා පට්ට රස්නයක් තියෙනවා හරි. ඉතින් මේ දෙවෙනි චැලෙන්ජ් එක බෝල් එකක් තිබ්බා මම හදලා ගත්ත බෝලේ. ඉතින් බෝලේ දෙන්න යන්නේ මුන්ට දැන් චැලෙන්ජ් එක අපි ටික්කට හරිම නැත්තම් පවුනේ බම් මෙන්න රස්නේ ඈ. අරපන් අම්මෝ. හොට් එක ඉතින් මේ ඉන්නවා මොකක්ද කියන්නේ? දැන් නම් ඉතින් තෝ ගැන මොනා හරි කියන්න හිතනවා මට. හරි කවන්න මේ බෝලේ දැන් අපි කැම් එකේ වීඩියෝ වෙන ගමන් ඔබලා එකෙක් බෝලේ ලක්ෂම තවක් අල්ලන්න ඕනි බෝලේ. පිස්සුද? මෙයාලා අපිට බෝලයක් විතරයි දීලා තියෙන මේ වහන්න බෝලේ දැන් බෝලේ මොනා හරි සෙල්ලමක් කරන්නද මුන්ට පිස්සු අනේ. අපිට මේ දිනුවා ඇවිල්ලා මෙතන වද දෙනවා. ඔයකට හොදක් වෙන්න හොඳ නෑ. මං යන්න ගිහන එහා පැත්තට ඔය යන්න එහා පැත්තට. මේ තියෙන්නේ අපේ බෝලේ. අපි දැන් මේකෙන් මොකක් හරි සෙල්ලමක් කරමු. බෝලේ ගන්න හදන්නේ ඔන්න අම්බෝ බෑ ඉන්න. දාපන් බෝලේ. දානවා. දාපන්. හරි යාළුවනේ වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න. දැන් නම් බෑ බං. ඔව්ව. මෙන්න මූහුරෙන් වතුර ටිකක් බොනවා. ටිකක් බීවකෝ බටෙන් එන්නේ බටයක් දාන්න නැද්ද කොහෙද දිනුවා මේක. දැන් බොන්නේ කොහොමද මම? ඒක අවසාන වෙනකන් හිතා ගන්න බැරි දෙයක් වෙනවා. අය මොනවාද ඉතින් කළු තෙල් තියෙන්නේ වතුරයි කළු තෙලුයි ඉතින් මික්ස් කරලා අපි අද උන්ට ගහන්නේ
ඉතින් තව චැලෙන්ජ් එකක් කමෙන්ට් එකට දාන්න යන්න මොනවා හරි ඉතින් අපි කරන්නේ නැහැ. ඉතින් පස්සේ මේ වීඩියෝ එක යන්නේ අපි බලමු. වීඩියෝ එක රස්ටි එතකොට මේක ඉන්දරත් එක්ක නෙවෙන්නේ අකෝ. කමන්නේ කොහොමද? මැරුණොත් කත්තා. හරියාවෙන් දුමක් යනවා. මැරිලා යනවා. ඒ මොනාද ග්‍රැන්ඩි යතා ගන්න මෙයා දුමක් දාලා අපිට ඉන්නේ මෙන්න දුම මේ පැත්තෙන් ඔය මෙතන ගිහින් වහලා තියෙන ගායි සම්බෝ දුම නම් දැන් ගන්න අම්බෝ ඒ මොනාද මේ දැම්මේ ඇතුළට ඔව් වස්ස දැන් උඹලා මැරිලා යනවා. බලන්න ගායිස් මේ දුම කොට කල්යා වගේ පුද්ගලයෙක් දානවා ඔක ඇතුළට අපි. දුම අයියෝ ගැනීම දාන ඇතුළට. අපිට ඉන්න බෑ අතුරු ගන්න උඹලා ලෑස්තිලා ඉඳ පල්ලා. පිස්සුද යකෝ අම්බෝ මෙන්න ගනි. ගන්න යකෝ අපි බැරේ අම්බෝ බයින්ද ආඩුවනේ ගායිස් මුන් කෑ ගන්න ඉතින් දැන් පුතා පිටලා ඇක්සස් කරලා එයා මෙහෙට අල්ලපන් බෑ අම්මෝ බලන්න ගායිස් වේදු ගඩි යකා ගඩි යකා මෙන්න මගුලකුත් ඇවිල්ලා ගන්න දුම ගඩි යකා මුන් කෑ ගන්න පවුනේ අපි දුමෙක් ගමු. මොනවාගේ දර්ශනයක්ද කියලා අපි බලමු. අම්මට සී ගන්න යාළුවනේ මේ ඉවරයි බං. උන් මැරිලා ඇයි දන්නේ යාළුවනේ මේ පට්ට එක්ස්පීරියන්ස් එකක්. ආ එනවා චැලෙන්ජ් වලට. ආයි ගැම්මට අපේ ආයි දන්නවනේ එළ කොල්ල සෙට් එකක් ඉන්නේ ඉතින් ඉන්නොත් 500යි හරි. මන් දෙනවා 500. දැන් නම් පට්ට මහන්සි මටත් ඉතින් මුන්ට කොහොමද එතකොට කොහොමද මහන්සි ඉන්නේ යාළුවනේ ඉන්න වෙලාව. ආයේ 40 ළඟයි. ඉතින් අපි දැන් මේ හරියටම 10ට නේ. 10ට නෙවෙයිනේ බං. 9ට දැන් මේ 9යි එතකොට 10යි පැය දෙකක් දැන්ට ගිහින් පැය දෙකයි විනාඩි 40ක් එතකොට තව පැය 5 චැලෙන්ජ් එකක් මේක යන්නේ. එතකොට තව පැය 3ක් පැය දෙකමාරක් ඉන්න ඕනේ යාළුවනේ මෙයාලා. ඉතින් අපි බලමු කොහොම වේද කියලා චැලෙන්ජ් එක. ඉතින් දැන් මුන් කොහොම හරි එකෙක් අපි එළියට ගන්න. එතකොට අපි චැලෙන්ජ් එක වින් කරනවා. එතකොට පරදිනේකට අපි ඩියා එකක් දෙන එක අපේ නියමයක්. ඉතින් අපි බලමු මොනවා වේද කියලා. ඉතින් අපි දැන් වතුර ගහන්න ඉන්නේ ඔන්න මෙන්න. මුන් ඒ අතරේ රූම් ටුවර් එක පෙන්නනවා ඇති. එහෙනම් අපි යමු ජල සෙල්ලමට. ඉතින් අපිට තියෙන අපේ රූම් ටෝ එක තමයි දැන් අපි ඔයාලට පෙන්වන්න යන්නේ. මේ තියෙන්නේ එතන අපේ වතුර බෝතලේ තියෙනවා. එන්නන්න කියලා දෙයක් නෑ නේද? එන්නන්න දෙයක් නෑ බං මෙතන අපේ වහක් මේක තියෙනවා. උඩින් මොකෙන්ද බං ඒ ගියේ? කෝ මේ ගියා බං මොකෙක් හරි. මොකෙන්ද බං ඒ? මකුළු වේද දන්නේ අකුළු එක්ක ඉන්නේ නැතිනේ. කයිද දන්නේ ඔබේ පැත්ත පෙන්න බං. බලන්න ගායිස් මේ මෙතනින් මගේ ඉතින් මේ ටෝච් එක මගේ අතේ තියෙනවා. මේ පැත්ත මේක තියෙනවා. එච්චරයි ඉතින් අපි දෙන්න මේක ඇතුලේ හිර වෙලා ඉන්නේ. දෙන්න මේකද? අරුන් එළිය මොන හරි යාළුවනේ දැන් මුන්ට ප්‍රශ්නයක් අහන්න අපි අහමු. රස්නේ දැන් දුමත් පිළිලා අපි වද්ද දුන්නා. ටාක්ස් 3ක් දුන්න දැන්ට මේ උඹලා වතුර ගහනවා වරෙන් එකෙක් එළියට. නැත්නම් අපි වතුර ගහනවා. එන්නේ කෝ පරාජය පිළිගෙන ගම්මා ගඳ බල මොනා කරේ ඇතුලේ අඩයක් හැරියද එහෙම නෑ කොල්ලෝ එහෙම අසරණ කරන්නේ නෑ දුම එන්නේ යාළුවනේ මට ගදෙන්නේ යාළුවනේ මේවට සෙම් ඩිසාවල තියෙන්නේ නෑ දුමක් එන්නේ යාළුවනේ හරි අර ඒ කාරේ සුරුට්ටු දුමනේ හරි උන්ට වතුර ගන්න එනවද නැද්ද ඔහොම මේ පිස්සුදකෝ ඇයි එපා ඔහොම කරන්න එහෙම කාලා දාන මෙහෙම එපා යනවද නැද්ද සාරින් වහනවා. සාරියෙන් වහලා ගහන්න එහෙම කාලා යන්නේ නෑනේ මේ බා ඒතකොට එනවා බා සාරේ. ඔයාලා මොකක්ද කියන්නේ ගහන්න දෙපාද සාරියෙන් වහලා ගහපන් යකෝ පවුනි සාරින් වහලා ගමු උන්ට කොහොම හරි අද වතුර ගන්න යාළුවනි සාරියෙන් ඇහුවා ටෝච් දෙපා ගන්න එපා යාළුවනේ එනවද නැද්ද අවසාන වතාවට එන්නේ නෑ යකෝ එනවද නැද්ද එන්නේ නෑ 1 2 3යි
ගයිස් මෙයාට සබස්ක්‍රයිබ් කරන්න අයියෝ චානල් තමයි අන්තිමට දින්නේ. චානල් දින්න නේද හරි යාළුවෝ ඉතින් දැන් අපේ පරිදිත් එක ඉන්න මූ වතුරාගෙන ඉන්න ඉතින් ඔයාලට පේනවා ඇති ඉතින් පවුල් අහිංසක සෙට් එක දෙන්න මෙලියට ආවා පැය 3ක් විතර ඉඳලා ඉන්නේ මම වෙලා පෙන්නවා ඉතින් මුන්ගේ කලිසම් දෙන්නලා ඉතින් යාළුවනේ අද අපි දුන්න කිව්වා වගේම ඉතින් රුපියල් 500ක් තියෙන යාළුවනේ මේක දිනන්න ඉතින් අපේ අර මෑන් ඉතින් අතර දීලා ඉතින් අපි මේ මොකද වරෙන් කිය පොඩි කතාවක් තියෙනවා දිනු මෑන් ඉතින් චැලෙන්ජ් එක දෙනවද ඔව් අන්න ඉතින් මොකද්ද මේ අවස්ථාව කියන්නේ මේ 500 මොනවද කරන්නේ අයිසක් කන හරි එහෙනම් ආයි චැලෙන්ජ් එක කරන්න මෙන්න 500 හරි යන්න හරි පරිදිත් මෑන් ඉන්නවා ඉතින් මොකද්ද දෙයාගක් දෙන්න එන ඩයල් එකට ඉතින් ඒවනම් කැදයට ආයි එනවා චැලෙන්ජ් එක අයින ආශුවරගෙන ඉතින් මේ කොල්ල දෙන්න ඉතින් අපි මේ ස්පොන්සර් බයි වලින් ගත්ත ස්පොන්සර් වලින් මේ ස්පොන්සර් යාන හරි එහෙනම් ඔබ මොකක්ද දෙයාග කැම මොකක්ද දෙන්නේ දිනු පෙරන් ඉතින් දෙයා එකක් දෙන්න ඕනේ නෑ ඉතින් අපි යවන්න ගෙදර යන්නේ මේ අලු කාලා